changes and challenges මොනවාද? වෙනස් වීම සහ අභියෝගයන්. ඉතින් අපේ ජීවිතේ අපි හිතනවා අපිට දැන් තමයි ටික වැඩි හිටියෙක් වුණාම තමයි අපිට තේරෙන අපිට දැන් තමයි ප්‍රශ්න ඉන්නේ අපිට දැන් තමයි කරදර දැන් තමයි හැමදේම කියලා. හැබැයි ඔයගොල්ලෝ චුට්ටකට කල්පනා කරලා බැලුවද ඉපදුණු දවසේ ඉඳන් මේ මොහොත වෙනකල් දැන් මේ අපි ඉන්න වයස කොයි වයසක හිටියත් මේ මොහොතේ දැන් ඔයා ඉන්න මේ මොහොත වෙනකල් අපේ ජීවිතේ පහු කරලා ආවේ ලොකු වෙනස්කම්. ඒ වෙනස්කම් කියන්නේම අපේ ජීවිතයට එන අභියෝග. අභියෝගයක් කියන්නේ යම්කිසි ගැටලුවක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට ඒකට මූණ දෙන්න යම්කිසි වෙහෙසක් මහන්සියක් දරන්න වෙනවා. යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා. ඒ අභියෝගයේ ඒ මොහොත ඒ වෙනස් වීමට මූණ දෙන්න. ඉතින් ওই වෙනස් වීම ওই අභියෝගات එක්ක තමයි අපේ ජීවිතේ අපි මේ ගලාගෙන යන්නේ. ඒ එන වෙනස් වීම එක්ක මූණ දෙන අභියෝගවලදී අපේ මානසිකව අපි කායිකව දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, කලකිරීම වලටපත් වෙනවා, තරහ කියන දේ ඇති වෙනවා, සමහරවිට යම්කිසි මෝඩ තීරණ ගන්නවා වෙනවා. ඔය වගේ දේවල් සිද්ධ වෙන ඔය වෙනස් වීම සහ අභියෝගයන් එක්ක. ඉතින් හැම වෙලේම ඔළුවේ තියාගන්න ජීවිතේ වෙනස් වීම කියන දේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟ මොහොත උනත් මේ දැන් අපි ඉන්න මොහොතේ ඉඳන් ඊළඟ මොහොතේදී මොනවා වෙනවද කොයි විදිහට මේ මොහොත වෙනස් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් මේ වෙනස් වෙන මොහොත ඒ වෙනස් වෙන සිදුවීම අපිට අභියෝගයක්. ඉතින් ඒ අභියෝගය ජය ගන්න එක තමයි අපේ කල්පනාකාරීව සිද්ධ කරන්න ඕනේ. ඉතින් තමන්ගේ මානසික සතුට මානසික සැනසීම කායික සතුට කායික සැනසීම මේ සමාජීය වශයෙන් මේ හැම දෙයක්ම තේරුම් අරගෙන ඒ වෙනස් වීම දරාගෙන ඒ අභියෝගයන් ජය ගන්න එක තමන්ට හැකියාවක් තියෙනවා නම් එතනදී ඔයාගේ ජීවිතයේ සතුට කියන දේ සැනසීම කියන දේ ඔයා තුළ රඳව ගන්නවා. ඇතිවීම නැතිවීම මේ වෙනස්කම් එක අපේ ජීවිතේ අපි ගලාගෙන යනවා. ඔය පුංචි දේ අවබෝධ කරගත්තොත් ඒක පුංචි නෑ ලොකු දෙයක් අපේ ජීවිතේට. මිනිසුන්ට දේවල් දරා ගන්න පුළුවන් වගේ සමහර දේවල් අපිට දරා ගන්න බෑ. මොකද මේ කාලයක් ඇතුළත එදා හිටපු මිනිස්සු සමහරට අද අපි ළඟ නෑ. අපි ජීවිතේ පටන් ගත්තේ අපි ළඟ හිටපු අය මේ මොහොතේදී අපි ළඟ නැති වෙන්න පුළුවන්. ඉතින් යාම් එක මේ යන ජීවිතේට සතුටින් සැහැල්ලුවෙන් මුල් දෙන්න තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපේ ජීවිතේ පුංචි දේවල් වෙනස් කරගෙන අලුත් කරගෙන සැනසීම අපි තුල කොහොම හරි රඳවගෙන තව කෙනෙක් සමග ගැටෙන්නේ නැතුව අපේ ගමන අපි නිදහසේ යන්න හැම වෙලේම උත්සාහ කරන්න.